එක එක්කෙනාගේ ජීවිතවලට සතුට ගෙනෙන්න එක එක කාරණා තියෙනවනේ. ඉතින් මගේ ජීවිතේ අද උදෙන්ම මං ගොඩක් ආසාවෙන් කරන වැඩ ටික ඔයාලත් එක්ක මේ බෙදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. වෙනද වගේම ගොඩක් ආදරේ මං ඔයාලව මගේ නාලිකාවට පිළිගන්නවා. ඉතින් මං උදේම මං ගොඩක් ආසාවෙන් විඳුරට බැහැලා පටන් ගන්න ඉස්සල්ලාම වැඩේ තමයි මේ විඳුරු ගාලා කොළරොඩු ටික එකතු කරලා කුණු වලට දාලා මං ලෑස්ති වෙන්නේ තවත් ලොකු වැඩකට. ඉතින් මේ විදිහට තමයි මං උදේම ගේ අස්පස් කරලා විඳුරට බැහැලා වැඩ ටික පටන් ගත්තේ. මගේ අතින් හදලා මල් පිපෙන ගස් දැක්කම මගේ හිතට නම් ඉතින් ගොඩාක් ලොකු සතුටක් තමයි ඇති වෙන්නේ. ඔන්න අද මේ ටික ලොකු මල් පෝච්චි ටික හදාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ පැල ටික මම මීට මාස 2කට විතර කලින් තමයි පෝච්චි වල හදාගත්තේ. හරිම අමාරු වැඩකට තමයි මේ බැහැලා ඉන්නේ. දෝනි ළඟට එන්න දෙන්නේ නැතිව මේ ටික කරගන්නටත් ඕනේ. පොල්ලෙලි ටික මම පොඩි පොඩිවට කපා ගත්තා. ගොඩාක් ලොකුවට කෑලි නැතුවත් ගොඩාක් පොඩිවට කෑලි නැතුවත් සාමාන්‍ය ගානෙන් තමයි මම මේ විදිහට කපා ගන්නේ. ඉතින් යන්කෝ මගේ මල් පෝච්චි ටික පෙන්නන්නට. ඔයාම හිතන්ට රුපියල් 100කට මේ මල් පෝච්චි සාධාරණයිද කියලා. ඉතින් රුපියල් 100ක් තමයි මේ මල් පෝච්චියක් උනේ. මං හිතනවා මං මේ මල් පෝච්චි වලට වියදම් කරපු ගාන සාධාරණයි කියලා. ඉතින් ඔන්න කපාගත්ත පොල්ලෙලි ටික මල් පෝච්චියේ මුලින්ම කරන්නේ මං ගෙනාපු දවසේම හොඳට මල් පෝච්චි ටික හොඳට වතුර දාලා සෝදගත්තා. මොකද සිමෙන්ති සැර ටිකක් වැඩිනේ මල් ගස් වලට. ඒකලා දවස් 2-3ක් විතර තියලා තමයි මේ මං ගස් ටික හදාගන්නේ. යටටම දැම්මම මම පොඩිවට කපාගත්ත පොල්ලෙලි කෑලි ටිකක්. පස්සේ තමයි මම මේ මල් ගහ ඉඳගන්නේ මල් පෝච්චියේ. ඔයා කැමති නම් මේකට ගල් කැට ටිකක් ඒ වගේම ගඩොල් කැට ටිකකුත් එකතු කරගත්තට වරදක් වෙන්නේ නැහැ. පේනවනේ සරුවට හොඳට ගහ හැදිලායි තියෙන්නේ දැන්. පොඩි පෝච්චියේ ඉඩ මදි නිසා ඔන්න දැන් නම් සරුවට හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඇන්තෝරියම් වල මුල් දුවන්ට ගොඩාක්ම හොඳ දෙයක් තමයි පොල් ලෙලි. මනසට ගොඩාක් සැනසීමක් ගෙනත් දෙන මේ වගේ වැඩ කරගන්න ගමන්ම අපේ ගෙදර මිදුල ඉතින් ලස්සන කරගන්න ඕනේ. ඉතින් අපිමනේ. ඉතින් ඔයාටත් පොඩි අදහසක් ගන්න. ගෙදර ගොඩාක් දවස් තියාගන්න පුළුවන් ලස්සනට මල් පිපෙන ගහක් නම් ඉතින් ඇන්තෝරියම් තමයි. මම නම් හරිම ආසයි ඇන්තෝරියම් වගා කරන්න. ඔන්න ඔය විදිහට ඉතුරු පෝච්චි ටිකටත් මම කපාගත්ත කෑලි ටික පුරවගෙන මල් ගස් ටික හදාගත්තා. තව පෝච්චි 2කට නම් ඉතින් පොල් කොහු ටිකක් මදි වුණා. මං ඉතින් ඒ ටික හිමින් සැරේ පස්සේ කරගන්න කියලා තියලා මෙන්න මේ විදිහට තමයි ඔන්න මගේ ගස් ටික දැන් හදාගත්තේ. අපි මේ ජීවත් වෙන පුංචි කාලේ ගහකොළත් එක්ක ගෙවන්න තියෙන කාලේ ගොඩක් අඩුයිනේ. ඉතින් සතුට සැනසීම හොයාගෙන යන මේ ගමනේ මේකත් එක භාවනාවක් කියලා හිතන්ට ඔයා. දැන් හදාගත්ත මල් ගස් ටික තියාගන්න ඕනේ නිසායි මේ විදිහට අස් කරගත්තේ. ඔන්න ඉතින් මම තියාගත්ත මල් ගස් ටික හොඳයිද බලන්නකෝ. හරි ඊට පස්සේ මං ආවා මගේ මෙතන කොන්ක්‍රීට් පුටු සෙට් එක ළඟට. එතන ටිකක් මට දැනෙනවා ටිකක් පාළුවට ගිහිල්ලා වගේ කියලා. මට හිතුණා මේ බංකෝ උඩිනුත් මල් ගස් දෙකක් තියාගත්තොත් හොඳයි කියලා.
ඉතින් කෝමාරිකා පැලයක් මැදින් තියලා දෙපැත්තෙනුත් ගස් දෙකක් තියාගත්තා. ඊට පස්සේ මං යන්නේ මගේ මල් ගස් ටික තෙමා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං ගොඩාක් ආසාවෙන් ආදරෙන් හදාගත්ත මේ මල් ගස් ටික රැකගන්නේ. මේ දවස්වල අපිට ටිකක් පායනවා හොඳටම. ඒ හින්දා ඉක්මනටම මල් ගස් වේලෙනවනේ. හැමදාම උදේට මං හරි ආසාවෙන් තමයි මේ මල් ගස් වලට වතුර දාන්නේ. මේ කාරණාවක් දන්නවද බලන්නකෝ. ගස්වල මුල තෙමුණට මදි. කොළත් මලුත් ඔක්කොම තෙමෙන්න තමයි වතුර ටික දාගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලත් පොඩි අදහසක් ගන්නට දවසට පැයක් උදේ වරුවේ ඔයාගේ මිදුල වෙනුවෙන් වැය කරන්න අමතක කරන්නත් එපා. අදට ගිහිල්ලා එනකන් ඔයාලා ගොඩාක් පරිස්සමින් ඉන්න ඕනේ. තව දවසක එනවා තවත් ලස්සන වැදගත් වීඩියෝ එකක් අරගෙන. අදට ගිහිල්ලා එන්නම්.